ඔබ දකින්න ඇති වෙසක් පොය දවසේ අපේ සිංහල බෞද්ධ ජනතාව අපේ බුදුරජාණන් වහන්සේගේ උපත එතෙක්ම බුද්ධත්වයට පත්වීම එතෙක්ම පරිනිර්වාණ මංගල්‍ය සමරන මේ මොහොතේ තිස්ස විහාරයට එන තිස්ස විහාරය වැඳ පුදා ගන්න එන බෞද්ධ ජනතාවට බාධා කරන ආකාරය ඔබ දකින්න ඇති. ඉතින් ඒ බාධා කරන ස්ථානයේ ඔබ දකින්න ඇති කියන වදන් ටික මිනිමරු හමුදාව පළවා හරිනු මං අහන්නේ අපේ රට 30 අවුරුදු යුද්ධයකින් මුදවාගත්ත අපේ රට මේ කුරිල් ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත රණවිරුවන් හට මේ කරන අපහාස ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කරන්න පුළුවන්ද? ලංකාවේ නිල හමුදාවට මේ විදිහට අපහාස කරන්න පුළුවන්ද? දෙවෙනි කාරණාව උත්තරීතර අධිකරණය මගින් ලබා දීලා තියෙන අධිකරණ නියෝගයට මේ විදිහට බලපෑම් කරන්න පුළුවන්ද? මේ විදිහට ඔවුන්ට අභියෝග කරන්න පුළුවන්ද අධිකරණ නියෝගයට? පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට මේ විදිහට බාධා කරන්න පුළුවන්ද? මේ කාරණා පිළිබඳව අපි හිතනවා වගකිව යුත්තන්ගේ අවධානය යොමු වෙයි කියලා. මේ තිස්ස විහාර පරිශ්‍රයට ඇතුල් වෙන ස්ථානය තුල අපි දකිනවා එක්තරා අන්තවාදී කණ්ඩායමක් එකතු වෙලා මේ කරන මේ කූට ව්‍යාපෘතියේ අරමුණ මොකද්ද? මේ අරමුණ තමයි අපේ මේ සිද්ධාස්ථානය විනාශ කරන්න උත්සාහ කිරීම. බෞද්ධයාගේ උරුමය විනාශ කරන්න උත්සාහ කිරීම. ඉතින් අපි මේ ලංකාවේ ඉන්න පිට රටවල ඉන්න සුවාසක් බෞද්ධ ජනතාවට ආරාධනා කරනවා එන්න මේ තිස්ස විහාරයට එන්න. ඕගොල්ලෝ උතුරු පළාතේ සංචාරයක එනවනම් අනිවාර්යයෙන්ම වඳින්නම ඕනේ තැනක් තමයි තිස්ස විහාරය. ඉතින් මේ පණිවිඩය පුළුවන් තරම් දැනුවත් කරන්න කියන කාරණාව අපි ඉල්ලා සිටිනවා. ලංකාවේ නිල හමුදාවට කවුරු හරි අපහාස කරනවා නම් තරාතිරම බලන්නේ නැතුව ඔවුන්ට දඬුවම් ලබා දෙන්න ඕනේ. ඒක තමයි මේ රටේ නීතිය. ඒක තමයි මේ රටේ නිල හමුදාව. නිල හමුදාවට කිසිම කෙනෙකුට අපහාස කරන්න බෑ. උත්තරීතර අධිකරණ නියෝග වලට කිසිම කෙනෙකුට අපහාස කරන්න බෑ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට කිසිම කෙනෙකුට අපහාස කරන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේවට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ රටේ ඉන්න මේ රජය පටු අරමුණු දිහා බලන්නේ නැතුව ඒත් එක්කම තමන්ගේ ඡන්දකොට දිහා බලන්නේ නැතුව හරියට නීතිය ක්‍රියාත්මක කරලා මේ අවනීතියට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියන කාරණා අපි බලාපොරොත්තු වෙනවා. අධිකාරිය නියෝගයක් තියෙනවා පැහැදිලිව. ඒක හරි. ඒක උසාවියේ නාම. ඔබතුමාගේ නීතිවරයෙක් හරිද? නීති කටුක වැඩ කරන්න. පොලිසිය නීතිය කඩන්න එපා. දකුණට පාත් කරන්න. අගිර පාත් කරන්න. මේ තමුසේ. ඒ වගේ සාපරාධි බලහත්කාර කරන්න බෑ. අපි වැඩගත් විදිහට කතා කරමු. NCG ප්‍රයිවට් බස් එකක් නේ. බහන ඒක තමයි. මේක දාන්න දෙන්නේ නැහැ. අපේ ඉඩම හරි. මේක දාන්න දෙන්නේ බස් එක ගන්න ASP මහත්තයා ඒ අයින් වෙන අයින් අත තියන්න එපා. අත තියන්න නැහැ. අංගිලි විතරම කියන්නේ පාරෙන් අයින් වෙන්න. මේ බස් එක මට කියන්නකෝ. මට කියන්නකෝ. බස් එක කොහමද දාන්නේ? බස් එක කොහමද? ඒ පාරවල් නෙමෙයි. ASP මේ ASP කියන්න මේ දාන්න වීඩියෝ එක දාන්න යෝගය ක්‍රියාත්මක කරන්න කරන්න මම උසාවිය යන්න ලෑස්ති මේ ප්‍රධාන මාර්ගයෙන් අයින් වෙන කරුණා කරලා හරිද ඕගොල්ලෝ යන්න කරුණා කරලා ප්‍රධාන මාර්ගයෙන් මම ටැක්ස් ගෙවන පාර පාරෙන් අයින් වෙන්න මම වරිපණන් ගෙවන පාර ප්‍රධාන පාරේ වීඩියෝ ගන්න මේක අධිකරණ දාන්න අධිකරණයට දාන්න ඕන මේ නීතිඥවරයෙක්නේ නීතිකරුවෝ වෙන්නේ පොලිසිය බලන්නකෝ පොලිසිය වදාපු වාහනේ පාරෙන් අයින් නේ කරේ පාගල අනේ නේ මට රෝඩ් යන්නේ කියලා උඩගෙන යන්නේ මන්න නාගලර යන්නේ කියලා ළඟට රෝඩ් පයිසි මිස්ටර් නායනජිත් ඕක බලා ගන්න උතන NCG බස් එක අපේ ප්‍රශ්නේ පොලිසියට නෑ මම කම්ප්ලේන්ට් එක දාලා තියෙන්නේ එහෙම විහාර ඇතුළට මේ නීති විරෝධී පන්සලට අපේ ඉඩමට ගිහින් දාලා මේ බස් නඩත්තු කරන්න බෑ මේ දෙන්නත් ගන්න
රෙකෝඩ් එක කියවන්න මේක රෙකෝඩ් කරගන්න මේ අධිකාර නියෝග කියවන්න නමින් දාන්නේ නෑ හරි අයියෙන් කියන්නේ ඕක අලවල යන්න ඕක අලවල යන්න ඕක කියවලා දීලා වැඩක් නෑ හැමදාම කියන மகாரா பௌத்த விகாரையில் மேற்படி பெயர் குறிப்பிடப்பட்ட நபர்களாகிய ஆர்ப்பாட்டத்தில் பங்கு வரும் ஆர்ப்பாட்டக்காரர்களினாலோ வழிபாட்டு இடத்திலோ அல்லது பிரதான நுழைவாயிலோ அல்லது வீதியிலோ வழிபாட்டுக்கு வரும் மக்களுக்கோ விகாரையில் நடைபெறும் உற்சவத்திற்கோ விகாரின் உடைமைகளுக்கு எந்த இடையூறும் மற்றும் சேதங்கள் ஏற்படுத்தக்கூடாது எனவும் 11ஆம் தேதி தொடக்கம் 14ஆம் ஆகிய தினங்களில் சட்டவிரோத ஆர்ப்பாட்டமோ அல்லது சட்டவிரோத ஊர்வலமோ அல்லது சட்டவிரோத கூட்டமோ அல்லது எந்த விதத்திலும் தடை செய்யக்கூடாது எனவும் மன்றினால் குற்றவியல் நடவடிக்கை சட்டக்கோவை 166 3ஆம் வகுப்பின் கீழ் கட்டளையாக்கப்படுகின்றது. இதில் பெயர் குறிப்பிடப்பட்ட நபர்கள் ஆரம்பிச்சுன்னா தமிழ் தேசிய கூட்டமைப்பின் நாடாளுமன்ற உறுப்பினர் கஜேந்திர வழக்கறிஞர் நடராஜன் නීති විරෝධීට පන්සලට එරෙහිව அடுத்து வழக்கறிஞர் கனகரத்னம் சுபாஷ் அடுத்து விஞ்ஞான ஸ்ரீதரன் பத்மநாதன் சார்ஜன் හරිනම් අත්තර උංගොඩ ගන්න ඕන ඔයිස් வாசி சுதாகரன் பொன் குணரத்னம் நாகரத்னம் கோபிநாத் උතුරට එක නීතියයි දකුණට එක නීතියයි නීතිය කඩ කරන්නේ පොලිසිය නීති විරෝධී පන්සලට ආරක්ෂා දෙන පොලිසිය நிரஞ்சன் கலைவாணி சத்யாசிங் திரிசாந்தி கலைவாணி ரஞ்சன் நடிசன் ரஞ்சன் சுதர்ஷன் சிவகுமார் ரஜிகாந்தன் மதகுருமார் வந்து மதகுரு மாரிமுத்து சத்யதேவன் மதகுரு பாஸ்டர் சிரத் ஏவர்தன் மதகுரு பாஸ்டர் ராஜ்குமார் மதகுரு சுதர்ஷன் மதகுரு தந்தை எஸ்டிபி செல்வன் උත්තරීතර අධිකරණය විසින් ලබා දීපු අධිකරණ නියෝගයක් පවා සලකන්නේ නැතුව අධිකරණයට අපහාස කරමින් මේ වෙන විට ඒ වෙච්ච සිදුවීමත් ඔබ දකින්න ඇති. අපි අධිකරණ ක්ෂේත්‍රය තුළ ඉන්න නීතිඥවරුන්ගෙන් එතක උත්තරීතර අධිකරණ නියෝග ආරක්ෂා කරන්න බැඳී සිටින සියලු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අධිකරණයට අපහාස කිරීමේ මේ සිදුවීම් පිළිබඳව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා බලාපොරොත්තු වෙනවා. මේ කාරණාව පිළිබඳව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි උත්තරීතර අධිකරණ හදවතින්ම ගරු කරනවා. ඒත් එක්කම ආරක්ෂක අංශවලට හදවතින්ම ගරු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිය කඩ කරපු සියලු පාර්ශවයන්ට හැකියක්මනින් අදාළ බලධාරීන්ගේ අවධානය මේ සිදුවීමට යොමු වෙලා නීතිය ක්‍රියාත්මක වෙලා අධිකරණ නියෝග නොසලකන අධිකරණයට අපහාස කරන සියලු දෙනාට අවශ්‍ය කටයුතු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේවි කියලා. මොකද උත්තරීතර අධිකරණය විසින් ලබා දෙන අධිකරණ නියෝග තමයි මේ රටේ නීතියේ ඉදිරි කටයුතු තීරණය කරන්නේ. ඒකට සාමාන්‍ය පුරවැසියෝ ඒත් එක්කම විවිධ දේශපාලන කණ්ඩායම් මේකට හිස නමන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම මේ රටේ උත්තරීතර අධිකරණය මේවට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ සහ ඒගොල්ලන්ට දැඩි දඬුවම් තරාතිරම මොකක් වුණත් දැඩි දඬුවම් ලබා දෙන්න ඕනේ කියන කාරණාව නැවත නැවතත් අවධාරණය කරන්න ඕනේ. බොහොම ස්තුතියි.